අවුරුදු 25ක් තිස්සේ කෙමිස්ට්‍රි වලට බණ්ඩාර වෙලා ඒකක් ගන්න ඕන නම් එන්න ඕනේ හොඳම තැන අපේ නිහාල් දීවප්‍රිය සර් ඉන්නවා. ඉතින් අද දවසේ අලුත් අවුරුද්දේ අපි ආවසව හම්බ වෙන්න. ඉතින් 2026 A level විභාගෙත් මේ අවුරුද්දේ තියෙනවා. මේ විභාගයට සූදානම් වෙන්න දරුවෙක්ට මේ කාලේ ප්‍රමාණවත්ද සර් කොහොමද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දැන්ට මොකද විභාග දෙපාර්තමේන්තුව තීරණය කරලා රජය තීරණය කළා තියෙනවා අගෝස්තු මාසෙ විභාගය තියන්න ඕන කියලා. නමුත් දැන් ඉස්කෝලවල ගත්තොත් එහෙම දැන් සමහර ළමයිගේ එක් අංක බොහොම අඩු ප්‍රමාණයක් කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා දරුවන්ට ගොඩක්ම පන්ති කවර් මේ පාඩම් ටික කවර් කරගන්නේ ටියුෂන් පන්ති හරහා තමයි තියෙන්නේ. ඒක ලොකු අපරාධයක්ත් තියෙනවා. නමුත් අර විභාග අර නියමිත කාලෙට ගෙනල්ලා අපි අර කොවිඩ් වලින් වෙච්ච අර්බුදය අධ්‍යාපන ශ්‍රේෂ්ඨ ලංකාවේ වෙච්ච බලපෑම අයින් කරගන්නත් ඕන. ඒකට ගන්න රජය ගන්න උත්සාහය ඉතාමත් වැදගත් උත්සාහයක්. ඒ නිසා මේ කාලය ප්‍රමාණවත් කාටද වැඩ කරන දරුවන්ට සහ වැඩ කරන පන්ති වලට සහභාගී වෙන දරුවන්ට අර බයිලක ගහ කාලේ නාස්ති කරමින් අනවශ්‍ය දේවල් පන්ති වල කතා කරමින් හිටියොත් එහෙම වැඩේ කරන්න අමාරු වෙනවා. ඉතින් අපි හදලා තියෙන ඇත්තටම දරුවන් වෙනුවෙන් මේ සති 26ට ඔන්ලයින් පන්තියකොත් ෆිසිකල් පන්තියකොත් සහභාගී වෙලා ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් අපි සැලසුම් කරා. මොකද අපි මේ අරුබුදේ දැක්ක දරුවෝ මේක අසරණ වෙනවානේ. මොකද ප්‍රශ්න පත්‍රය හදන්නේ නැහැ පාඩම් ස්කිප් කරලා. කැලේ අයින් කළා හදන්නේ නැහැ. මොකද තෝරා ගැනීම විභාගයක්. මේක ඇතුලේ මෙහෙම වාසියක් තියෙනවා. දැන් සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි ගත්තොත් එහෙම ඔවුන් ඇත්තටම මේකේ වැඩි අවස්ථාවක් තියෙනවා උන්ට සිලබස් දැන් කවර් කරගෙන ඉන්න නිසා වැඩ කරොත් එහෙම වැඩි ප්‍රමාණයක් මෙරිට් දාලා යන්න පුළුවන් හැකියාව එයාට තියෙනවා. හැබැයි ඒක තේරුම් අරගෙන ඉන්නවා නම් දැන් ගේමට බහින්න ඕන. මොකද නැත්තම් විභාගයේ මේ රිසර්ච් ඇවිල්ලා කරන්න ගියොත් එයාට ගොඩක් කෙලවෙන්න ඉඩ කඩ වැඩි. ඒ නිසා කාලය ප්‍රමාණවත් හැබැයි ටිකක් හොඳ يعني අනවශ්‍ය ඩිවයිස් වලින් ඈත් වෙලා වෙන දේවල් වලින් අයින් කරගෙන පොඩි හොඳ කාල කළමනාකරණයක් ඇතුළේ වැඩ කරොත් යොමු ගන්න පුළුවන්. සර් ඔන්ලයින් පන්තිත් කරන්න පටන් ගත්තා කිව්වා. ඔන්ලයින් පන්ති වලටත් දැන් සර්ගෙත් ක්ලාස් යනවා. දැන් ඔන්ලයින් පන්ති ට්‍රෙන්ඩ් එකක් යනවා. මොකද්ද සර් හිතන්නේ ගැන? අත මම මේ එකක් කල්පනා කරේ දැන් මමත් අර කොවිඩ් කාලේ ඔන්ලයින් පන්ති කරා. ඔන්ලයින් පන්ති කරලා පන්ති යනකොට දරුවෝ ළඟ ඒවක් කරලා තිබුණේ නැහැ. දාපු පැවරුම් කරලා තිබුණේ නැහැ. හැබැයි මේක ඇතුලේ යම් පිරිසක් ඉන්නවා. ස්වයන් විනයක් තියෙන දරුවෝ ටිකක් ඉන්නවා. ඒ අය පදුල්ලේ වෙන්න පුළුවන්, කොළ රත්නපුර වෙන්න පුළුවන්, ගම්පහ වෙන්න පුළුවන්, ලංකාවේ ඕන දිශාවක වෙන්න පුළුවන්. හැබැයි ඒ දරුවාට විනයක් තියෙනවා. අර මට මේක කරගන්න ඕන. හැබැයි මට ඒක හොඳ වැඩ පිළිවෙලක්, හොඳ සපෝට් එකක් කරන පන්තියක වැඩ පිළිවෙලක් ජොයින් වෙනවා නම් කොට දා ගන්න පුළුවන් කියලා පිරිසක් ඉන්නවා. හැබැයි අර වගේ අර පිස්සුලට නම් යන අපි එහෙම ඕනලා අපි සීමිත පිරිසක් ගන්න. අර නිකන් අර කාල නාස්ති කරගෙන එහෙම මුදල් අම්මලා තාත්තලා බොහොම හරි අමාරුයි මේක. තේරෙනවා මේ තිජ්ජ මේ අරුබුදත් එක්ක රටේ තිබිච්ච තත්ත්වෙත් එක්ක අමාරුවෙන් තමයි අම්ම කෙනෙක් මේ මුදලක් හොයලා දෙන්නේ. ඒක අපි අරගෙන උපරිම සාධාරණ රෑ අපි 5ක් කරන් තියෙනවා අපි දරුවොත් එක්ක වැඩ කරන්න. වැඩ කළා මේ ඔයාලා අනිත් සබ්ජෙක්ට් ටික උදේවරු දවල් වල රෑට කෙමිස්ට්‍රි එක හදලා අපි පොඩි කොට දාන වැඩක් හදුවා. මේක අපි දැනුවත් කරලා තිබුණා දරුවන්ට. ඒ නිසා ඒකත් එක්ක සම්බන්ධව මොකද මේ ඔන්ලයින් වැඩේ ඇත්තටම අරසයන් වෙනයක් ඩිවයිස් එකක් ඒ වැඩේට විතරක් පාවිච්චි කරන දරුවන්ට ඔන්ලයින් සුදුයි. සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට මොකද්ද සර් කියන්න තියෙන්නේ? මේ දවස්වල දරුවෝ විභාගයේ තව පෙබරවාරි මාසයේ සාමාන්‍ය පෙළ විභාගය තියෙනවා. ඊට පස්සේ සමහර මේ අය දකින්නවා මේක. તો උසස් පෙළට මොනවද අපි කරන්නේ? මොනවද අපි තෝරාගන්නේ? මොකද්ද අපි කරන්නේ කියන එක. ඒක ඇත්තටම කවුරුත් කියන නිසා බල අංක එක තමයි කවුරුත් කියන නිසා ඔයා ඒ වැඩේට මේ සයන්ස් කරන්න මැත්ස් කරන්න එන්න එපා. ඔයාට ආසයි නම් මේ වගේ දෙයක් කර ආසයි නම් එන්න. මොකද අධ්‍යාපන ප්‍රතිපන්ස් සංස්කරණය තුළ මේ බර හොඳ දෙයක් වැඩක් වෙනවා. අර වෙනම ශිෂ්ටයෙකු හඳුන්වලා දෙනවා අපිට තිබුණ අර ආර්ට් කොමර්ස් ටෙක් මැත්ස් බයෝ කියන දෙකට අමතරව තවත් අලුතෙන් එකක් එනවා. ඒක හරහා වෘත්තිකයන් නිර්මාණය කිරීම රජය උත්සාහ කරනවා. ඒක හොඳ වැඩක්. ඒක සංස්කෘතික හොඳ එකක්. ඒක හොඳයි. හැබැයි යම් කෙනෙකුට අර සයන්ස් ටිස්ෙන්ඩ ඉංජිනේරියන්ඩ මෙඩිසින් යන්න අංගන ගන්න පිපාසයක් තියෙන මේ තර්කානුකූල හිතන්න කැමති ඒ මොලේ ටිකක් බලන්න හදාරන්න කැමති අපිට වඩා අපේ ජෙනරේෂන් එකට වඩා දැන් දරුවෝ මාර දක්ෂයි. උන් ප්‍රශ්න කරනවා. හැබැයි ඕනේ කෙනෙක් ප්‍රශ්න කරන්න ඕනේ කියලා. අම්මව ප්‍රශ්න කරනවා, තාත්තව ප්‍රශ්න කරනවා, දේශපාලඥයා ප්‍රශ්න කරනවා. හැබැයි සමහරට ඒක ඔහුට ඒක හත්තාත්තේ ප්‍රශ්න කිරීම වැඩක් වෙන්නේ නැහැ. අපි කියනවා සබ්ජෙක්ට් ප්‍රශ්න කරන්න. එහෙම කරන අර ඒ දරුවන්ට අපි කියනවා එන්න සයන්ස් ප්‍රස් කරන්න. මොකද අපේ රජයේ වැඩපිළිවෙලත් මම හිතන්නේ තියෙන්නේ දැන් ඉස්සරහදී තියෙන්නේ එවැනි අය වෘත්තිකයන් කරන වෘත්තීයමේ පුහුණුවක් එක්ක විශ්වවිද්‍යාලයෙන් දෙනවනේ. ඒවට තමයි ફોකස් කරන්නේ. ඒකත් එක්ක ඒක නිසා එවැනි අර වෘත්තියක් හොයාගන්න පුළුවන් අධ්‍යාපනයක් හදන්න. අයලවල පන්ති අවුරුදු දෙකක් ඉඳලා එතකොට කැම්පසුත් ගිහිල්ලා අන්තිමට ජොබ් දියව කියලා ඉන්නවා නම් වැඩක් නැහැ වගේ. ඒ නිසා දැන් මම හිතන්නේ ඒක රජයත් තේරුම් ගන්න දෙවමුත් තේරුම් ගන්න තියෙනවා. අනිත් එක දැන් සමහර අය තරග කියනවා මේ රජයේ කැම්පස් වලට ගිහිල්ලා කාලේ නාස්ති කරනවට වඩා හොඳයි කියන එක නෙමෙයි. ඉතින් මේ සල්ලි තියෙන ඔක්කොම නැහැනේ. කැපැසිටි ලොකු වියදමක් යනවානේ. ඉතින් සල්ලි හොයන්නේ සල්ලි වියදම් කරන්නේ. කෝටියක් විතර වියදම් කළා. හරි ඊට පස්සේ ආයෙ 50000න් ජොබ් එකක් පටන් ගන්න. ඒ කෝටිය ඉතුරු කරන කොච්චර කාලයක් යනවද කියලා හිතන්න.
හරි මේ නිදහස් අධ්‍යාපන නැති රටක නම් ඒක ප්‍රශ්නයක් නෑ. අධ්‍යාපනයට තියෙන එක. අවස්ථාවක් දීලා දෙනවා. පොර බදලා ෆයිට් එකක් දීලා Tamante chance කරන අර වියදම් කරන්න කියන ඉතුරු මොකද කියා ගන්න ඕනේ. ඒක කැම්පස් එකෙන් එළියට එනකොට Tamante අපි හිතුවා ML කියා කියලා. එයාට ලැබ් එකට අවශ්‍ය උපකරණ ටික ගන්නවා DNA කියලා. අමසිලියා කියලා පාමසියක් පටන් ගන්නවා නේ. එතකොට ඒ වගේ සල්ලි තියෙන කෙනෙක් අනික කොහේ හරි ප්‍රයිවට් කැම්පස් එකක ගිහලා යන්න නැතුව මේකට අවුරුදු දෙකක් පෙර දාලා හරි අරකින් වැඩේ ඩිග්‍රී අරගෙන එනකොට අර තියෙන සල්ලි ටික අරන් Tamante තව වැඩක් කරන්න පුළුවන්. විදහාස අධ්‍යාපන නැත්තම් ඉස්සෝගේ අවුලක් නැහැ වුණ කියලා මගේ අදහස. නේ? ඉතින් මොකද එන්න ඉගෙනගෙන හොඳ ගේමක් ගහන්න මේ ඔයාට ආසාව මත ඒ නිසා අම්මා සතුට කරන්නත් තාත්තා සතුට කරන්නත් හරි පොඩි කාලේ අවුරුදු දෙකක් යන පොඩි කාලේ නේද අපි කොච්චර කාල් වේලෝ කරලා නේ අවුරුද්දක් කියලා. ඒ නිසා මේකෙදි මෙහෙම කරොත් එහෙම ළමයින්ට ඇත්තටම හොඳයි. ඕලෙවල් කරන දරුවන්ට කියනවා සයන්ස් ක්ලාස් කරන්න බය වෙන්න එපා. ඔයාලා ලංකාවේ කොහේ හිටියත් කරන්න. හැබැයි හරියට වැඩේ පටන් ගත්තා ඉවර වෙනකන් ඒකත් එක බලන්න. මේ දවස්වල හරියට කතා වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සෑහෙන විවේචන තියෙනවා මේ මොකද හිතන්නේ කියලා. ඔව් එකක් රන්මල් මෙහෙමයි දැන් අත්‍යවශ්‍ය වැඩක්. එතකොට මේකේ අඩුපාඩුත් තියෙනවා. මේක ඇතුළේ ඩබල් ගේමුත් තියෙනවා. ඒ ඩබල් ගේම්ට අපේ අච්චර සත්භාවයෙන් බොහොම කැපවීමෙන් කරන වැඩ කරන මිනිස්සු හරියගේ මැඩම් ලාගේ කට්ටිය මේකට අහු වෙලක් තියෙනවා. හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. ඒකෙන් මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ලොකු පිම්මක් පනින්න බෑ. මන්දක මේ සංචාරක අපේ විදේශ ඇමතුමත් කියලා තිබුණා මේක අපිට කරපින්නගෙන යන්න ලේසි කියලා. ඇත්ත. මේක කරපින්නගෙන යන එක නෙමෙයි අපි ලොකු වෙනසක් එක තුනෙන් දෙක බලයක් ආණ්ඩුවක් හදාගත්ත ඒක නෙමෙයි. හරි ලොකු පිම්මක් පනින්න. ඒක ආර්ථිකය, අධ්‍යාපනය, සංස්කෘතිය ඇතුලේ. ඒකට අපිට පුළුවන් සහයෝගයක් අපි දෙන අපුරවැසියෝ තේරුම් ගන්න ඕන විපක්ෂ කෑ ගහන්නේ වෙන වෙන අරමුණ අතුව. කියන්නේ ඒකක් තමයි එයාලට ඕන මේ අර කරගෙන ආපු ජාවාරන්ටි කරගෙන යන්න දෙන්නේ. මේ කරන තැනම වැඩ පටන් ගන්න තැනම ලොප් කරන රාජ්‍ය නිලධාරීන් ටිකක් තියෙනවා. අනේ වැඳලා කියන්නන්නේ ඇදලා කියන්නම් මේ වැඩේට කරන්න බැරි නම් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. මේක රටක් බලාපොරොත්තු වෙනසක් මේක අපි කරගන්න ඕන වැඩක්. හරි නිසා මේ රටේ ඉන්න දරුවෝත් එක්ක දේශපාලනය කරන්න එපා. අනාගතේ ඉන්න ආම්දුරු කීප දෙනෙක් ඉන්නවා. තා වැඳලා කියන්නේ. අනේ පන්සල් වල ඉන්න දෙයියනේ. හරි මේ වෙලාවේ අපි කියනවා මේක කරන්න ඕන වැඩක්. හැබැයි ඒ කරන එකේ අඩුපාඩු තියෙනවා. ආරම්භක අවස්ථාවනේ. මේක පටන් ගන්න ආරම්භ සාධාරණ විචනයක් තියෙනවා. හැබැයි රජයේ විදිහට අපි කියනවා මේ විචන බාර ගන්නත් ඕන. විචන බාර ගන්න ඕන. ඒවට ප්‍රචාර දක්වන්නත් ඕන යහපත් විදියට. රයිට් දක්වුණා. හරි. දැන් එහෙනම් ඒ වැරදි හදාගෙන කරන්න ඕන මේක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මම උපකාරක පන්ති ශිෂ්ටයේ ගුරුවෙක් වුණත් අයදායි දහම යුතු දෙයක්. දරුවෙකුට ඉගෙනගෙන ඉවරනකොට ජොබ් එකක් ගන්න පුළුවන් ටැලන්ට් එක ස්කිල් ඩෙවලොප් වෙන විදියට අධ්‍යාපනයක් කරන්න. පාමිව සාකච්ඡාවකට සම්බන්ධ කරගන්න දැන් මම ගොඩක් වගේ පේජ් එකේ දැන් බණ්ඩාරලම හිතන සියලුම ආයතන ව්‍යාපාරික ආයතන ටියුෂන් ආයතන ගොඩක් අය දැන් යනවා. මම හිතන හොඳම පේජ් එක මම දැන් සම්මානකුත් හම්බෙලා තියෙන මේ ළඟදී. හරි සන්තෝෂයි ඒක. එතකොට මේ ඒකත් එක්ක යෝජනා කරනවා අනිත් විෂයන් කරන ගුරුවරුන්ටත් මෙන්න හොඳ කොල්ලෙක් අපිට ඇවිල්ලා තියෙනවා. හොඳ ව්‍යවසායකෙක් ඇවිල්ලා තියෙනවා. මෙයාලක වැඩ කරන මල්ලා කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ඇවිල්ලා මේ තමන්ගේ ප්‍රචාරණ වැඩක් සහ පේජ් එක වෙන් කරලා තියෙන ඕන වෙලාවකට දුන්නොත් වෙලාව වෙන් කර දෙනවා. ඒ නිසා ඇවිල්ලා සම්බන්ධ වෙන්න. හොඳ වැඩක් කරන් යනවා රුවන් මල්ලිත් එක්ක මම දැන් ගොඩ කාලයක් ඉඳන්. ඉතින් මේක ඒ වැඩෙත් හොඳයි. ඒ නිසා අපේ අදහස් සමාජගත කරගන්න ඕන. ඒ නිසා අපිට හොඳ ප්ලැට්ෆෝම් එකක් හම්බෙලා තියෙනවා සෝෂල් මීඩියා හරහා. ඒ නිසා අපි ඒකට ආවට අද ඔයාලට මගේ හදවතින්ම කෙමිස්ට්‍රි විෂය සම්බන්ධ වෙන්න ප්‍රවීණ ගුරුවරයෙක් විදිහට අපි ඉතින් දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරපු වර්තමානයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සෑහෙන දරුවන්ටත් දෙමාපියන්ටත් ලොකු දැනුමක් සහ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන අදහසක් ගන්න ලොකු අත්වලක් වෙනවා සගේ අදහස්. ප්‍රවීණ ගුරුවරයෙක් විදිහට මේ විදිහට හම්බෙලා කතා කරන්න ලැබිච්ච එකත් ගොඩක් වටිනවා. ඉතින් සගේ වටිනා කාලේ දැන් පන්ති යන අතරතුර තමයි අපි ඇවිල්ලා කතා බහ කරේ. මේ වෙලාව වෙන් කරාට ගොඩක් ස්තුතියි සර්. Thank you sir.